Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතුවේ අපි නිව්සීලන්ඩ් ආවේ කොහොමද කියන එක ගැන. ඉතින් දැනට මාස 10කට විතර කලින් අපි නිව්සීලන්ඩ් වලට ආවා. ඉතින් නිව්සීලන්ඩ් තෝරගත්තේ ෆැමිලි එකත් එක්කම එකපාර අපිට නිව්සීලන්ඩ් එන්න පුළුවන් හින්දා. ඒ වගේම අනිත් රටවල් වලට සාපේක්ෂව මේ දවස්වල නිව්සීලන්ඩ් වල PR process එක ටිකක් ලේසි හින්දා. ඒ වගේ දේවල් නිසා තමයි නිව්සීලන්ඩ් සිලෙක්ට් කරේ. ඊට පස්සේ මෙහෙ එන process එක පටන් ගන්න හිතුවට පස්සේ මං ඉස්සෙල්ලම බැලුවේ හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගන්න. මොකද හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ඒජන්ට් මත හින්දා. ඊට පස්සේ මම ඔහොම ඒජන්සි කිහිපයකට කෝල් කරලා බලලා අන්තිමට සිලෙක්ට් කරගත්තේ තේම්ස් ඉන්ටර්නැෂනල් එක නුගේගොඩ. එයාලා මට මේ වීසා එක කරගන්න ගොඩක් උදව් කරා. ස්පෙෂලි මගේ කන්සල්ටන්ට් මිස්ටර් හසන්. එයා හැමදේටම මට ක්ලියර් එක්ස්ප්ලනේෂන්ස් දීලා මගේ මේ වීසා එක සක්සස් කරගන්න සෑහෙන් උදව් කරා. එයාට තමයි සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්නේ. එයයි ගිම්හානි එයයි තමයි මගේ වීසා එක සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරේ. ඒගොල්ලොන් ඇත්තටම හරිම පොයින්ට් එකට ඒ ඩොකියුමන්ට්ස් උනත් දැම්මා. ඉතින් මම කැම්පස් 3ක් තෝරගත්තා. ඒ තුනෙටම මම ඔෆර් එක ගන්න රික්වෙස්ට් කරා. තුනෙන්ම ඔෆර්ස් ආවා මට. ඊට පස්සේ මම සිලෙක්ට් කරගත්තේ ඔක්ලන්ඩ් වල යුනිවර්සිටි එකක්. මගේ කෝස් එක උනේ මාස්ටර් ඔෆ් ඇප්ලයිඩ් මැනේජ්මන්ට්. එතකොට මම මට ආපු ඔෆර් එක කන්ඩිෂනල් ඔෆර් එකක්. ඒකේ තිබ්බේ මම 2 weeks ඇතුළත IELTS හෝ PTE කරලා දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ මම දවස් 10ක් විතර ඇතුළත PTE කරලා ඒකේ රිසල්ට් එක සබ්මිට් කරා. ඊට පස්සේ තමයි මට කන්ඩිෂනල් ඔෆර් එක අයින් වෙලා අන්කන්ඩිෂනල් කරලා ඒගොල්ලෝ ඔෆර් එක ආයි මට ඊමේල් කරලා තිබ්බේ. PTE ගැන ඔයගොල්ලන්ට මොනවාම හරි විස්තරයක් දැනගන්න ඕන නම් මට ඉන්බොක්ස් හරි එතකොට මේකට කමෙන්ට් එකක් හරි දාන්න. මං ගාව තියෙනවා සමහර ඩොකියුමන්ට්ස්. ඒවා මට ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. ඊට පස්සේ process එක පටන් ගනිද්දිම මගේ ඒජන්ට් මට කිව්වා පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න කියලා. මොකද ඒක ටිකක් කල් යනවා ඒ දවස්වල ඡන්දේ ඒ වගේ වැඩත් එක්ක කල් යන හින්දා පොලිස් රිපෝට් එක ටිකක් කලින් ඇප්ලයි කරන්න කිව්වා. ඒක හින්දා මම ඒකත් ඉස්සෙල්ලාම දාගත්තා. මොකද මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම පොලිස් රිපෝට්ස් දෙකක් ඕන වුණා. නිව්සීලන්ඩ් වලට ඔයාලා SOPs දෙකක් ලියන්න ඕනේ. එකක් කැම්පස් එකට ලියන්න ඕනේ SOP එකක්. අනිත් SOP එක ඔයාලා ඉමිග්‍රේෂන් එකට ලියන්න ඕනේ. එතකොට ඔයාලා වර්ක් කරනවා නම් ඒ වර්ක් එක්ස්පීරියන්ස් තියෙන ලෙටර්ස්, එතකොට EPF, ETF ඒ වගේ ඩොකියුමන්ට්ස් හැම එකක්ම ඔරිජිනල් සබ්මිට් කරන්න ඕනේ. ඒක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒව හැම දෙයකම ඔයාලට මේ ඒජන්ට් සපෝට් කරනවා. ඒව ලෑස්ති කරගන්නේ කොහොමද? ඒව සර්ටිෆයි කරගන්නේ කොහොමද? මොකද හැම ඩොකියුමන්ට් එකක්ම ලෝයර් කෙනෙක් through සර්ටිෆයි කරන්න ඕනේ. ඒ වගේ ඉතින් සාමාන්‍යයෙන් ටිකක් දිග process එකක් තියෙනවා මේ නිව්සීලන්ඩ් වලට එනකොට. ඊළඟ දේ තමයි අපි නිව්සීලන්ඩ් එනවා නම් මෙඩිකල් එක කරන්න ඕනේ. මෙඩිකල් එක කරන්න ඔයාලට තියෙනවා ප්ලේසස් දෙකක්. එක්කෝ ඔයාලට RCD එකෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් IOM එකෙන් කරන්න පුළුවන්. මම තෝරගත්තේ ඒ දවස්වල IOM එකෙන්. මොකද RCD එකේ ඩේට්ස් තිබ්බේ නෑ ඒ දවස්වල මම එකට කෝල් කරද්දි. හැබැයි IOM එකේදීත් මට ඒක හරිම ඉක්මනට කරගන්න පුළුවන් වුණා. ඊළඟ ස්ටෙප් එක තමයි අපි ෆන්ඩ්ස් පෙන්නන්න ඕනේ. දැන් මම ෆැමිලි එකක් විදිහට දාපු හින්දා 3 දෙනාටම ෆන්ඩ්ස් තියෙන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලම මගේ වීසා එක කරපු හින්දා මට ඕන කරපු ෆන්ඩ්ස් ටික තමයි ඉස්සෙල්ලම ලෑස්ති කරගෙන තිබ්බේ. එතකොට මාස 6ක් වගේ ෆන්ඩ්ස් මැචුර් වෙන්න ඕනේ. එතකොට ඒ ෆන්ඩ්ස් ආවේ කොහොමද කියන එකත් ප්‍රූව් කරන්න ඕනේ
නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් එකට. ඒක තමයි ඊළඟ පොයින්ට් එක. ඩොකියුමන්ටේෂන් පාත් එක ගැන කිව්වොත් එහෙම ඔයාලා ඇත්තටම නමකවත් පොඩි අකුරක්වත් වෙනස් වෙන්නේ නැති විදිහට මේ ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න ඕනේ. මොකද ඔයාගේ බබාගේ හස්බන්ඩ්ගේ නම් වල ඩිෆරන්සස් තියෙනවා නම් හස්බන්ඩ්ගේ අම්මලා තාත්තලාගේ එතකොට අපේ අම්මලා තාත්තලාගේ ඒගොල්ලෝගේ නම් වල ඩිෆරන්සස් තියෙනවා නම් ඔයාලා දිවුරුම් පෙත්සමක් මගින් ඒවා ඔක්කොම විසඳගෙන ඒ ලියුම් අරගෙන එහෙම තියෙන්න ඕනේ. මොකද අර චූටි චූටි නම් වල වෙනස්කම් වුණත් මේගොල්ලෝ ගොඩාක් බලනවා. මොකද අපේ නම් ලංකාවේ හරිම දිගයිනේ. එතකොට මේ පොඩි අකුරු වෙනස් වීම තිබ්බා වුණත් වීසා එක ටිකක් ඩිලේ වෙන්න ඒක බලපානවා. ඒ හින්දා ලෑස්ති කරගනිද්දි හැමදේම ඕගොල්ලෝ හරියට ඒක බලලා ලෑස්ති කරගන්න. ටිකටින් ගැන කතා කරොත් ටිකට්ස් අපේ කරේ කසුන් කියලා එක්කෙනෙක් එයාගෙන් තමයි මට අඩුවටම ටිකට්ස් හම්බුනේ. අපි ආවේ ලංකාවෙන් ක්‍රිස්මස් දවසේ රෑ. ඒ කියන්නේ දෙසැම්බර් 25. දවස් දෙකක් ගියා අපිට නිව්සීලන්ඩ් වලට එන්න. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම කොහොමද වීසා එක කරගත්තේ. එතකොට මේ පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි ඒජන්ට් ගැන සඳහන් කරපු ඒවා එහෙම. ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. මම සැටිස්ෆයි හින්දා තමයි මම එයාලව රෙකමන්ඩ් කරන්නේ. එතකොට තව දෙයක් ඔයාලට මොනවා හරි ඔය IELTS PTE ගැන ඒ කියන්නේ නිව්සීලන්ඩ් වෙන්න ඕනේ නැහැ. වෙන රටවල් වලට ඇප්ලයි කරද්දිත් එක එක ප්‍රශ්න එනවනේ. කොහොමද කරගත්තේ කියන එක ගැන. එහෙම මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. මට පුළුවන් උදව්වක් තියෙනවා නම් මම කරන්නම්. ඒත් එක්කම මේ වීඩියෝ එක හොඳයි නම් මොනවා හරිම ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙ තව වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා. Thanks for watching. Bye bye.